ඇහැරුණු ගමන්ම කරන්නේ කොට්ටේ ළඟ තියෙන ෆෝන් එක අතර කරන එකද? එහෙනම් මේ වීඩියෝ එක අවසානයේ වෙනකම් බලන්න. ඔබ නොදැනුවත්වම ඔබේ මුළු දවසම ඔබ විනාශ කරගන්නා හැටි මම අද කියලා දෙන්නම්. අපි ඇහැරෙනකොට අපේ මොළයේ තියෙන ඉතාමත් සංසුන් තත්වයක. ඒ වෙලාවේ ෆෝන් එකේ තියෙන පණිවිඩ සහ නොටිෆිකේෂන් බලද්දී අපේ මොළයට එකපාරටම ලොකු තොරතුරු ප්‍රමාණයක් ඇතුළු වෙනවා. මේකෙන් වෙන්නේ දවස පටන් ගන්න කලින්ම ඔබව අනවශ්‍ය මානසික පීඩනයකට ලක් වෙන එක. දවස පුරාම ඔබට දැනෙන නොසන්සුන් භවයේ ආරම්භය මෙයයි. උදෑසන කාලය කියන්නේ අපේ මොළය අලුත් අදහස් උත්පාදනය කරන හොඳම වෙලාව. නමුත් ඔබ ඇහැරෙන ගමන් අනුන්ගේ පින්තූර සහ වීඩියෝ බලන්න ගියහම ඔබේ නිර්මාණශීලී හැකියාව යටපත් වෙලා යනවා. ඔබ දවස සැලසුම් කරනව වෙනුවට අනුන්ගේ ජීවිත දිහා බලලා පසුතැවෙන්නකෝ සසදන්න මේ නිසා පෙළවෙනවා. විනාඩි 5ක් බලනවා කියලා පටන් ගන්න ෆෝන් එක පැයක් විතර ඔබ ඇඳේම හිර කරලා තබනවා. මේ නිසා ඔබට නියමිත වෙලාවට වැඩ කරගන්න බැරි වෙනවා. ඔබේ වැඩ කටයුතු ප්‍රමාද වීම නිසා දවස පුරාම ඔබට පසුතැවීමක් සහ කම්මැලිකමක් දැනෙන්න ගන්නවා. ඒ නිසා අද ඉඳන් පුරුදු වෙන්න ඇහැරිලා පළමු පැය එකමාරවත් ෆෝන් එකෙන් ඈත් වෙලා ඉන්න. මේ වෙලාව වතුර වීදුරුවක් බොන්න, ව්‍යායාම කරන්න, හෝ දවස සැලසුම් කරන්න යොදා ගන්න. මේ විට ඔබේ දවස සාර්ථක සහ ප්‍රබෝධමත් එකක් වේවි. වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් ඔබේ හිතවතුන් අතරත් ෂෙයා කරන්න.